ලංකාවේ අපිට වාහනයක් ගන්නකොට තියෙන ලොකුම අභියෝගයක් තමයි අපේ රටේ තියෙන මේ කඳු පල්ලම් සහිත දුෂ්කර පාරවල්. ගොඩක් දෙනෙක් හිතන්නේ පෙට්‍රල් වාහන තමයි ඕනම තැනකට ඔට්ටු වෙන්නේ කියලා. හැබැයි දැන් ලෝකේ වේගෙන් ඉලෙක්ට්‍රික් වාහන පැත්තට හැරෙනවා. අද අපි විද්‍යාත්මකව බලමු ලංකාවේ කඳු පාරකදී වැඩිම ටෝක් එකක්. එහෙමත් නැත්නම් ඇදීමේ බලයක් දෙන්නේ ඇත්තටම කවුද කියලා. වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසාන වෙනකම් බලන්න. මොකද අවසානයේ අපි කතා කරනවා මේ දෙකෙන් ලාභදායී වාහනේ මොකක්ද කියලා. පෙට්‍රල් වාහනයක ටෝක් එක උපරිම වෙන්න එන්ජිමේ RPM එක 2500ත් 4000ත් වගේ මට්ටමකට එන්න ඕනේ. ඒ කියන්නේ කන්දක් මැද නැවතුනොත් වාට එන්ජිම හොඳටම රේස් කරලා ක්ලච් එක හරි ගියර් එක හරි පාලනය කරන්න වෙනවා. හැබැයි ඉලෙක්ට්‍රික් මෝටරයකට විදුලිය ලැබුණු සැනින්ම ඒ කියන්නේ බිංදු RPM වල ඉඳලම 100%ක්ම ටෝක් එක ලැබෙනවා. මේකට කියන්නේ ඉන්ස්ටන්ට් ටෝක් කියලා. මේ නිසා කඳු පාරකදී EV එකක් පෙට්‍රල් වාහනයකට වඩා ඉතාම වේගයෙන් ඉදිරියට යනවා. මෙන්න මේක ගොඩක් දෙනෙක් නොදන්න රහසක්. පෙට්‍රල් එන්ජිමක් ක්‍රියා කරන්නේ වාතය සහ පෙට්‍රල් මිශ්‍ර කරලා දහනය කිරීමෙන්. නුවරඑළිය හරි හපුතලේ හරි වගේ උස ප්‍රදේශවලට යද්දී වාතයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා පෙට්‍රල් එන්ජිමක කාර්යක්ෂමතාව 10% ඉඳලා 20% දක්වා අඩු වෙන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ කන්ද උඩදී ඔයාගේ පෙට්‍රල් වාහනයට බලය මදි වෙන්න පුළුවන්. හැබැයි ඉලෙක්ට්‍රික් වාහනයකට වාතය අවශ්‍ය නැති නිසා මුහුදු මට්ටමේදී වගේම එකම බලයක් නුවරඑළිය කන්ද උඩදී EV එකකට ලබා දෙන්න පුළුවන්. මේ නිසා ඇල්ටිටියුඩ් එක EV එකකට ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ කඳු පාරවල් කියන්නේ වංගු ගොඩක් තියෙන පාරවල්. පෙට්‍රල් වාහනයක බරින් වැඩිම කොටස එන්ජිම තියෙන වාහනේ ඉස්සරහා උඩ මට්ටමක. මේ නිසා වංගු ගන්නකොට වාහනේ දෙපැත්තට ඇලවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි ඉලෙක්ට්‍රික් වාහනවල බරින් වැඩිම කොටස වන බැටරි පැක් එක තියෙන්නේ වාහනේ අඩියට වෙන්නයි. මේ නිසා වාහනේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක ගොඩක් පහළින් පිහිටලා තියෙන්නේ. මේකෙන් වෙන්නේ වංගු සහිත කඳු පාරවල් වලදී වාහනේ පාරේ ඇලිලා වගේම ඉතාම ආරක්ෂිතව ධාවනය කරන්නත් හැකියාව ලැබෙනවා. කන්ද නැග්ගට පස්සේ ඊළඟ කොටස තමයි පල්ලමක් බහින එක. පෙට්‍රල් වාහනයකදී අපි දිගටම බ්‍රේක් එක පාවිච්චි කරද්දී බ්‍රේක් පෑඩ් රත් වෙලා ඒවයි කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්ධන නිකරුණෙත් වැය වෙනවා. ඒත් EV එක තියෙන රීජනරේටිව් බ්‍රේකින් පද්ධතිය නිසා ඔයා බ්‍රේක් එකකින් කකුල ගත්ත ගමන්ම වාහනේ මෝටරය මගින් ඒක වේගය පාලනය කරනවා. මෙතනදී වැදගත්ම දේ තමයි ඒ නාස්ති වෙන ශක්තියෙන් බැටරිය ආපහු charge වෙනවා. ඒ කියන්නේ ඔයා නුවරඑළියේ පල්ලම වහිනකොට ඔයාගේ බැටරි ප්‍රතිශතය වැඩි වෙනවා. මේක පෙට්‍රල් වාහනයකට කවදාවත් ළඟා කරගන්න බැරි දෙයක්. අවසාන වශයෙන් බැලුවොත් ලංකාවේ කඳු පාරවල් වලට වැඩිම පහසුවක් සහ බලයක් ලබා දෙන්නේ ඉලෙක්ට්‍රික් වාහනයි. හැබැයි මතක තියාගන්න EV එකක් ගත්තී බැටරි රේන්ජ් එක සහ ලංකාවේ charge කරන්න තියෙන පහසුකම් ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අත්දැකීම අනුව කඳු පාරවල් වලට හොඳම පෙට්‍රල්ද ඉලෙක්ට්‍රික්ද? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා අපි හිතනවා. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපිව subscribe කරලා bell icon එකත් click කරන්න. මම කෙවින්. තවත් අලුත් වීඩියෝ එකකින් ලබන බදාදා හවස 5ට හමු වෙමු.